දුෂ්කර වුණාට වැඩක්ද හදවතේ තෙතමනේ නැත්තම් අදටත් මගේ මනෝ උපදේශන සායනවල දූලගේ පුතාලගේ ප්‍රශ්න මුලින්ම කියාගෙන ඉන්නේ අම්මලා. තාත්තලාගේ ආදරයත් අම්මලාගේ ආදරයත් හා සමානයි. අල්ලි තියනවා, යාළුවෝ ඉන්නවා, තරාතිරක් ඉහළයි. ඒ හින්දා අම්මලා තාත්තලා පැත්තකට දාන්න ඕන කියලා හිතුනොත් ඇත්තටම වෙසක් පොයේ දවසේ බුදුරජාණන් වහන්සේ තමයි සමරන්නේ තෙමඟුල කියලා. බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච ගුණයක් එකක් මතක් කරමු. කරුණා සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහත මෝහ තමන්. කරුණාවෙන් තෙත්ව ගිය හදවතක්. ඒ වගේම තමයි ප්‍රඥාවෙන් අවිද්‍යා අන්ධකාරය දුරු කරපු ආලෝකයක් තිබුණ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ප්‍රතිඵලදායකම කෙනා වෙන්නේ. මං ආපහු ඔබ අරගෙන එනවා. ඔබේ දරුවට ඔබට තව කෙනෙකුගේ දුකක් ඒ දුකක් ඇතුලේ සහකම්පනයක් දැනෙන්නේ නැත්තම් රිසල්ට් සීට් එක කියලා අපි හඳුන්වන ලකුණු පත්‍රයේ සංකේත මොනවා වුණත් ඒකෙන් ඇති ප්‍රයෝජනය අඩුයි. ඒ 9ක් තිබ්බත් ඒ 3ක් තිබ්බත් එයාගේ හදවත කකියන්නේ නැත්තම් වේදනාවකදී තව කෙනෙකුගේදී පව් කියලා හිතෙන්නේ නැත්තම් සංවේදී නැත්තම් අපි අසමත්. ඒ අසමත් භවයේ සංකේත එකක් මම කියන්නම්. පහුගිය දවසක තට්ටු මහල් නිවාසයක සාදයක් අතරතුර කෙනෙකුට ඇවිදilla වෙඩි තියලා මැරුවා. වෙඩි තියලා මැරුවා. උසාවියක නඩු වහන නඩු විත්ති වාචකයක් දෙන වෙලාවකදී මිනිස්සුෙකුට වෙඩි තියලා මැරුවා. ඒ කවුරුවක්වත් නීත්‍යානුකූලව වරදකාරයෝ කියලා ඔප්පු වෙලා නැහැ. මෙතන විශේෂණ නාමාවලි තියාගන්න එපා. මිනිස්සුયો දෙන්නෙකුට වෙඩි තියලා මැරුවා. දන්නවද? ඒ ප්‍රවෘත්තියට යටින් කමෙන්ට් ලිව්වා. වෙඩි තිබ්බා මදි. තව වෙඩි තියන්න තිබ්බේ. එහෙම කිව්වා. තව සමහර කිව්වා කලින් වෙඩි තියලා මරන්න තිබිච්ච උන් හොරතල් කළා වැඩි. උන්ට හොඳ වැඩේ. මතක තියාගන්න. ඒ හැම වචනයකින්ම පතුරමකට වඩා වැඩි හානියක් ලියපු අයගේ හිතවල තියෙනවා. ඒ ලියපු අය ඇතුලේ ඔබේ දරුවෝ ඔබේ නෑයොත් ඉන්නවා. සමහර විට ඔබත් ඉන්නවා. තව කෙනෙකුගේ හානියක් ඒක කමක් නෑ කියලා කියන්න තරම් අපි රළු වෙනවා නම් අපි ලැබපු අධ්‍යාපනයෙන් වැඩක් නෑ. කෝ ඒ ප්‍රතිඵලය හදවතේ තියෙන කරුණාව තමයි පර දුක්ඛේ සති සාදුනං හදයන් කම්පනං කරෝතිති කරුණං. අනකෙකුගේ දුක දැකලා ඒ මිනිහා පෞකාරයෙක් වෙන්න පුළුවන්. මම අහන්නේ අඟුලිමාලට වඩා පෞකාරයෝ අපේ රටේ ඉන්නවද? අඟුලිමාලත් දෙව්දතුත් අජාසත්තත් තුන්දෙනාම එකයි. හැබැයි ඔය තුන්දෙනා තරම්ම අපරාධ කරපු අය අපේ රටේ නැහැ. ඇත්ත කතාව ඒක. ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර. ඒ දෙව්දත් හාමුදුරු ගැන අනේ දෙව්දත් නොදුටු මොක්මුර. ඒ උනාට අච්චර අපරාධ කරපු දෙව්දත්ටත් අහෝ දෙව්දත් නොදිටි මොක්කුර කියලා හිත හදාගන්න තරම් අපේ හිත හොඳ වෙච්ච සමාජයක මිනිහෙකුට පාරේ වෙඩි තියලා මරනකොට තව ටිකක් වෙඩි තියන්න තිබ්බයි කියලා කියන අසංවේදී හිත කොහොමද විදුහල්පතිතුමා පාසල් වලින් අධ්‍යාපන ලකුණු වලින් ඉහළට දාන්නේ? ඒකට හදාගන්න ඕනන්නේ කරුණා බරිත හදවතක්. ආන්ගේ හදවත අධ්‍යාපනයෙන් විතරක් නෙමෙයි හැදෙන්නේ. අපිට මහින්දාගමනයත් එක්ක උරුම වෙච්ච ධර්මයක් තියෙනවා. මහින්දාගමනයත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ වෙසක් පෝයෙන් පස්සේ අපි අනුස්මරණය කරන්නේ පොසොන් පෝය. මහින්දාගමනයත් එක්ක අපිට උරුම කරපු පුරවැසියා කියන සංකල්පය දරුවන්ගේ හිත් ඇතුලේ දෙමව්පියොත් රෝපණය කරන්න ඕන.
පාසල ඇතුලේ ගුරුවරුත් රෝපණය කරන්න ඕන. පුරවැසි යුතුයකම් ටිකක් අපිට තියෙනවා. ඒ පුරවැසි යුතුයකම් ටික හරියට ඉෂ්ට නොවුණු තැන මනුස්සකම බිඳ වැටෙනවා. දුක රහසේ හදේ තියාගෙන දරුවෝ වෙනුවෙන් මහමග සමහර වෙලාවට වැඩ කරන බුදු බව පතනා පියවරු සිටිනා බව මතක තියාගන්න. එහෙම බුදු බව පතන තාත්තා කෙනෙක් තමයි ඔයාලට අනිවාර්යයෙන්ම ඉන්නේ. සමහර වෙලාවට නොතේරුණාට කකුල් දෙක අල්ලලා වඳින්න පුළුවන්. මම දන්නවා මෙතන ඉන්න ගොඩක් ළමයින්ට තාත්තගෙන් අහන්න බැරි වුණා. තාත්තේ අද දවසේ ඔයාට මහන්සිද කියලා. සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට විවිධ තරාතිරමේ මිනිස්සුන්ගෙන් බැනුම් අහලා මානසික ව්‍යාධි තියාගෙන ඔයාලා වෙනුවෙන්මම කැපවෙච්ච තාත්තා ඔයාලට සමහර වෙලාවට මගේ ඇහිලා. ඒක නිසා මතක තියාගන්න. එළියට ගියපු තාත්තා ගෙදරට එන්නේ ඔයාලා වෙනුවෙන් කැපවෙච්ච නිසා. එහෙම නැත්නම් එයා වෙනුවෙන් විතරක් ජීවත් වෙච්ච හන්දා නෙවෙයි. ඊළඟට තාත්තාගෙන් අම්මාට තාත්තගෙන් ළමයින්ගේ දෙයක් උනත් බැනුම් අහන කෙනා අම්මා. තාත්තගේ සැරපරුසකම් ළමයින්ට එන්න කලින් අම්මගේ පිටින් යන්නේ. එහෙම තමයි අම්මලා දරුවෝ හදන්නේ. එහෙම තමයි අම්මලා දරුවෝ හදාගෙන ඉන්නේ. මම මුලින් කිව්වා පෙකිනි වැලෙන් බැඳලා ඉන්නේ. පොත් බෑග් එකක් පිටේ එල්ලගෙන අපිට පැය දෙක තුනක් යන්න බෑ. ඒකත් ගන්නේ අම්මා. ඒත් මව් කුසේ අපි තියාගෙන ඉන්නකොට කවදාවත් අම්මා බරයි කියලා අපි බිම තියන්න යෝජනා කරේ නැහැ. දවසෙන් දවස බර වැඩි වුණා. කලලය මෝරලා ගියා. ඒ කලලය මෝරන්න ආදරයත් මෝරලා ගියා. ඒ ආදරේ මෝරපු එකේ හොඳම නිදර්ශනය තමයි ලෝකේ අදටත් හොයාගන්න බැරි මේ රතු පාට ලේ සුදු පාට කිරිවලට ආදරය නිසාම පෙරළුණා. ඒක වෙන්නේ මාතෘත්වයට විතරයි. අම්මලාටම විතරයි. ඒක තමයි ඇත්ත. ඒ වුණාට සමහර වෙලාවට දියණිවරුන්ට පුතණුවන්ට අම්මාගේ ආදරය දැනෙන්නේ සමහර වෙලාවට අඩුවෙන් වෙන්න පුළුවන්. අම්මා නොහිටින්න අපි නෑ. තාත්තා නොහිටින්න අපි නෑ. තමා වගේම අම්මා අපිව අතෑරියා නම් ඒ කුසේදී අපි වයින් කරා නම් අපි අද නෑ. අපිට මොන හීනද? ඒක නිසා ජීවිතේ කවදාවත් වෙන කවුරුවක්වත් නිසා හිත බොළඳ වෙලා ලෝකේම ආදරය කියලා හිතුනහම අම්මා තාත්තා අතාරින්න හොඳ නෑ. හේතුව තමයි අපිට ජීවිතේ කොතනකදී හරි වැරදුනොත් ළඟ ඉන්නේ කොන්දේසි විරහිතව අම්මා විතරයි. ඉංග්‍රීසි ලංකාවට උගන්වපු ගුරුවරයෙක් ඇසුර වැරදිච්ච නිසා වැලිකඩ බන්ධනාගාරයට යනවා. ඔහු ප්‍රකෝටිපතියෙක්. යාළු මිත්‍රයෝ හිටියා. කෑවා බිව්වා. හොඳට විලාසිතාවන් කළා. ලක්ෂ 3මාරක ඇපයක් තියන්න බන්ධනාගාරයට කවුරුත් හිටියේ නැහැ. එයා බලන්න හැමදාම බත් මුලක් අරගෙන එයාගේ අම්මා තමයි ආවේ. එයා කියනවා මට මේ හිරගත වෙච්ච කාලෙදී මුණ ගැහුනේ මට මගේ අම්මා විතරයි. සමහර වෙලාවට අම්මා මුණ ගැහෙනකොට අපිට අපි ප්‍රමාද වැඩි. මගහැර ගන්නම හොඳ නැති කෙනා තමයි අම්මා. අදටත් මගේ මනෝ උපදේශන සායනවල දූලගේ පුතාලගේ ප්‍රශ්න මුලින්ම කියාගෙන ඉන්නේ අම්මලා. හාමුදුරුවනේ මගේ දුවට මගේ පුතාට මෙහෙම ප්‍රශ්නයක්. ඒ අම්මගේ වයස සමහර වෙලාවට අවුරුදු 80යි. අදටත් දුව ගැන හිතනවා පුතා ගැන හිතනවා. දවසක් වියපත් වෙච්ච අම්මා මට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මම හෝමගම මම ගෙදරින් එළියට එන වෙලාවේදී දොරේ තියෙන යතුරු ඔක්කොම මාරු කරලා පුතා ලේලිගේ කියමනට මම හිතේ එකම එක පුතයි. මිනිස්සයා මලා කලින් මම වෙන කසාදයක් කරගත්තේ නෑ පුතාට අසාධාරණයක් වෙයි කියලා. එහෙම පුතා ලොකු කලේ ඉගෙනුවා. දොස්තර කෙනෙක් බන්දලා දුන්නා. මගේ පුතා දොස්තර. මම මගේ ගෙදරට දැන් මහලු වැඩි කියලා මම ගෙදරින් එළියට එන වෙලාවකදී දොරවල් වල ලොක් මාරු කරලා ඔබ වහන්සේ ගාවට ආවේ මම ඒ දුක කියන්න කිව්වා.
මම මේ ටික මේ විදියම ගුවන් විදුලියේ කිව්වා. මට ඒ දොස්තරගේ නමක් කිව්වා. රෝහලක් කිව්වා. මම ඔබට මුලින්ම කිව්වා පුතා දොස්තර වුණාට වැඩක්ද හදවතේ තෙතමනේ නැත්තම්. තවත් කෙනෙකුගේ බහකට තමන්ගේ අම්මා එළියට දානවද? කොන්දේසි විරහිතව ආදරය කරපු අම්මා. ඒක නිසා ඔයගොල්ලන්ට ජීවිතේ කොතනකදී හරි බුදු වෙන මවුන්ට එරෙහි වෙන්න වචනයක් ආවොත් මුළු ලෝකෙම තමන්ට ආදරේ කියලා හිතලා සල්ලි තියනවා යාළුවෝ ඉන්නවා තරාතිරක් ඉහළයි ඒ හින්දා අම්මලා තාත්තලා පැත්තකට දාන්න ඕන කියලා හිතුනොත් ඇත්තටම මේ පද පෙළ ආයි අහන්න ආයි අහන්න. කවදාවත් මේ ප්‍රශ්නේ අහන්නේ වැඩියෙන් ඔයාට ආදරේ අම්මද තාත්තද කියලා. මතක තියාගන්න රත්තරන් කිලෝ එකක් කිරුවොත් දෙකම එක හා සමාන බරයි වටිනවා වගේ අම්මයි තාත්තයි දෙන්නම එහෙමමම තමයි. ඔයාලා බදාගෙන කඳුළු හැඬුවේ නැතුණාට තාත්තලාගේ ආදරයත් අම්මලාගේ ආදරයත් හා සමානයි. වෙනස කඳුළු හලන්නේ නැති එක විතරයි. ඒකට හොඳ පද පෙළක් මේ තාත්තලා ඔයාලගේ ගෙදර ඉන්න තාත්තලා